මේ තියන්නේ මකුල්ලැල්ල පාර. දැන් මේක තාර පාරේ ඉඳලා මෙහෙම ඇවිදගෙන ගිහින් තමයි අර කැලේ ඇතුලෙන් යන්න තියෙන්නේ වගා කරන ඉඩම් ටිකට. මේ පාර තමයි ওই අඹදණ්ඩේගමට යන පාර. දැන් ඉතින් තාර පාර ඇවිල්ලා මඩ පාරට ඇවිල්ලා ඇත්තම කිව්වොත් ඉතින් නගරේ වැඩ කරලා පුටුවක වාඩි වෙලා ඉඳලා වැඩ කරලා දැන් මේ අඩිපාරක ඇවිදගෙන ගිහිල්ලා ගමක් ඇතුලේ වගා කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. මුල් කාලේ නම් හොඳටම අමාරුයි. දැන් නම් ටිකක් හොඳයි. මේ ලේසි නෑ. ඉතින් කොයි දේත් ලේසි නෑ. ඒත් අමාරුවෙන් කොහොම හරි කරන්න ඕනේ. මේ තියෙන ඈත කඳු යාය මැද තමයි ඔය වගා කරන කොටස තියෙන්නේ. මේ තියෙන්නේ පයින්ස් කැලේ. මේ පයින්ස් කැලේ පහු කරගෙන ගියාම තමයි වගා ඉඩම් ටික පටන් ගන්න. එක්සිකියුටිව් ජොබ් කරලා වගා කරන්න යනකොට කත් අමුතුම අත්දැකීමක්. දැන් කොළඹ පැත්තේ ඉඳලා එහෙම ගොඩක් කට්ටිය දැන් මේ බණ්ඩාරට ට්‍රිප් එනවනේ. ආවම හැම වෙලේම මේ යන්නේ නයින් ආච් එකටනේ ගොඩක් යන්නේ ඇල්ල පැත්තට. සමහර කට්ටිය යනවා ලිප්ටන් සීට් හපුතලේ කිට්ටුවට වෙන්න. දැන් ඊට වැඩිය දැන් කරන්න ගොඩක් දේවල් තියෙනවා. දැන් මේ පාර මකුල්ලැල්ලේ ඉඳලා අඹදණ්ඩේගමට බහින්න පුළුවන් මේ පාරේ ඇවිල්ලා. මේක ෂෝට් කට් එකක් මේ ලියංගාවෙල කියන ගමට යන. ඉතින් ලංකාවේ මිනිස්සු ආවේ නැතුණාට සුද්දෝ මේ පාරේ එනවා ට්‍රැකින් කරන්න. මේ කල්ලේ මැදින් ඇවිදගෙන ඇවිල්ලා අර පහළ තියෙන ගමට මේ ගඟෙන් එගොඩ වෙලා යනවා. පහලින් ගඟක් ගලාගෙන යනවා. ඉතින් ට්‍රැකින් කරන්න කැම්පින් වලට ආස කට්ටියට මේ වගේ අලුත් ලොකේෂන් තියෙනවා. මේ ට්‍රැකින් වලට හයිකින් හැම දෙයකටම මේ අලුත් ලස්සන පැති මේවා. හැමදාම එකම දිහාවේ යන්නේ නැතුව වැකේෂන් එහෙම බණ්ඩාරල පැත්තට එන කට්ටිය මේ වගේ අලුත් තැන් වලට ඇවිල්ලා පොඩ්ඩක් රස විඳලා බලන්න ගමේ අසිරිය. තව චුටි දුරක් තියෙනවා යන්න. මේ පොඩ්ඩක් බිම් බලාගෙන යන්න ඕන. මේ සමහර වෙලාවට මේ නයි ඉන්නවා පොළොංගු ඉන්නවා මේ පේන්නේ නැහැ. මම දැන් මේ කුඹුරට යන අඩිපාරේ කිලෝමීටර් භාගයක් වගේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක ඇවිල්ලා පයින්ස් කැලේ තියෙන දෙපැත්තෙම. ඒකේ මේ මගකට විතරයි කොන්ක්‍රීට් දාලා තියෙන්නේ. දැන් මේ කොන්ක්‍රීට් පාර සෑහෙන්න ගමේ මිනිස්සු ගොඩාක් පාවිච්චි කරනවා. නැත්තම් මේ කිලෝමීටර් 4ක් විතර වැඩිපුර එන්න ඕනි මේ ඔය අල්ලිමලේ හන්දිය කියන එකට වටෙන් ආවොත්. එහෙම දැන් මේකේ මගකට විතරයි දාලා තියෙන්නේ. අනික දැන් මේකේ සුද්දොත් පයින් එනවා මේ ට්‍රැකින් කරන්න. දැන් මේ වගේ පාරවල් ඇත්තටම මේ හදලා පොඩ්ඩක් ඉවරයක් කරන්න පුළුවන් නම් මිනිස්සුන්ට එළවලු ටික ගෙනියන්නත් ලේසි. මේක මේ ටුවරිසම් ඩිවලොප් කරගන්නත් ලොකු උදව්වක් වෙනවා. මේ ෆෝර් වීල් එක තියෙන හරි ලොරියකට හරි ටිකක් ලොකු ටයර් තියෙන වාහනයකට ඇරෙන්න නැත්නම් වෙන වාහනයකට මේක එන්න බෑ. මේ තියෙන්නේ දැන් අපි මේ වගා කරන කුඹුරු යාය. මේ තියෙන්නේ මේ මගේ කුඹුරට යන අඩිපාර. දැන් මේ අනිත් කුඹුරු මැදින් තමයි යන්න තියෙන්නේ. දැන් මේකේ නම් සම්පූර්ණයෙන්ම මේ පැත්ත ගොයන් හදලා තියෙන්නේ. දැන් කොච්චර කට්ටිය එනවා නුවර කොළඹ ඉඳලා කවුරුත් දැන් මේව දැකලා නැහැනේ. දැන් මේ තියෙන්නේ පැෂන් ෆෘට් එක්ක බටු දාලා තියෙනවා මේ පැත්තේ. දැන් ගොඩක් කොළඹට යවන පැෂන් ෆෘට් අරව මේවා දැන් මේ පැත්තෙන් තමයි යන්නේ. මේ වනම් තව මම හිතන්නේ මාස එකමාරකින් වගේ කරල් එන්න ගන්නවා ගොයන් වල. අද මොනරු එහෙම නැහැ පේන්නේ. සමහරලා
පාට මේ හොඳට බලාගෙන යන්න ඕන නයි ඉන්නවා. දැන් මේ පැෂන් ෆෘට් දාලා මේ පැෂන් ෆෘට් වල යටි වගාවට වම්බටු දාලා ඒ අතරතුර අම මිරිස් දාලා තියෙන්නේ. මේ පේනවනේ හදලා තියෙන්නේ. මේ පැත්ත ගොයන් දාලා තියෙන්නේ. මේ යටින් යන්නේ වගායල. මේ වගායලෙන් තමයි මේ කුඹුරු ටික ඔක්කොම අස්වල් දාන්නේ. මේ කුඹුරේ බොංචි තිබ්බේ ඒ ඔක්කොම අයින් කරලා දැන් ආය අලුත් වගාවක් දාන්න හදන්නේ. දැන් මේ පැත්තට අලුතින් එන ගයිඩ්ලට කලින් හිටපු ගයිඩ්ලට උනත් දැන් මේ අලුත් ලොකේෂන් ගියස් කෙනෙකුට පෙන්වන්න ඕන. මේ අර උඩ පැත්තෙනුත් වතුර පාරක් ඇවිල්ලා මේ වතුර පාරට එකතු වෙලා තමයි එන්නේ. දැන් ඔය අර ඈත පේන්නේ අඹ දණ්ඩ එක. මෙන්න මේ සයිඩ් එකේ ඔය ටික අහු වෙනවා ඇල්ල රොක් එකට. ඔය ඇල්ල රොක් එකේ කොටසක යට තමයි මේ අපි ඉන්නේ දැන්. මේ තියෙන්නේ මගේ කුඹුර. දැන් තමයි සුද්ධ කර ටික ටික හදාගෙන යන්නේ දැන්. පුරුදු වෙන්නත් එපා.